අයිබෝවන් අද අපි බලමුද ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධ ඒ වගේම හරිම අභිරහස් තැනක් ගන්න ස්ටෝන්හෙන්ජ්. ස්ටෝන්හෙන්ජ්. ඒකන කතා කරන්නම ඕන තැනක්. ඉතින් අද අපි බලමු මේ එංගලන්තෙත් තැනිතලාවක තියෙන මේ දැවැන්ත ගල් වලල්ලේ අර ඇත්ත කතාව මොකක්ද කියලා. ඒකේ තියෙන ලොකුම ප්‍රශ්න තමයි කොහොමද මේ ගල් ගෙනාවේ? සමහර ඒවා සැතපුම් 180ක් විතර දුරින් ඉඳන්. ඒකනේ. ඒ කාලේ මිනිස්සුන්ට කොහොමද එහෙම හැකියාවක් තිබුණේ? ඒක තමයි අද අපි ටිකක් ගැඹුරින් කතා කරමු කියලා හිතුවේ. ඇත්තම. ස්ටෝන්හෙන්ජ් කියන්නේ අවුරුදු 5000කටත් එහා ඉතිහාසයක් තියෙන තැනක්. මිනිසුන්ගේ අර ඉංජිනේරු හැකියාව, ඒ වගේම එකට වැඩ කරන්න තිබ්බ හැකියාව එක පුදුමයි. ඒක හදපු විදිහ, මොකටද හැදුවේ, කවුද හැදුවේ, ඒ ඔක්කොම තාම ප්‍රශ්න නේද? හරියටම හරි. තාමත් හරියටම විසඳිලා නැහැ. අර වීඩියෝ එකෙත් කියන්නේ අභිරහස ගැනනේ. හරි, එහෙනම් අපි පටන් ගමු. මුලින්ම බලමු ස්ටෝන්හෙන්ජ් කියන්නේ හරියටම මොකක්ද? කොහෙද තියෙන්නේ? ඒකේ හැඩරුව කොහොමද? මේක තියෙන්නේ එංගලන්තේ. අර විල්ෂයර් වල සෝල්ස්බරි තැන්න කියලා විවෘත තැනක් තියෙන්නේ. ඔව්. ඒන්ස්බරි නගරයේද කිට්ටු එන්නේ නේ. සතපොම් දෙකක් විතර බටහිරින්. හරි. එකකින් පෙන්වන්න තියෙන්නේ අර ලොකු ගල් වලලු ටිකනේ. පිටින්ම තියෙන එක තමයි ලොකුම. ඒකට කියන්නේ සාසන් ගල් කියලා. ඔව් සාසන් ගල්. ඒවා තමයි අති දැවන්ත ඒවා. අඩියක් අඩි 13ක් විතර උසයි. ටොන් 25ක් විතර බරයි කියන්නේ. හිතා ගන්නවත් බෑ. ඒක ඇත්ත. ඒ සිරස් ගල් උඩින් ආයේ තිරස් ගල් තියලා ලින්ටල් ගල් කියන්නේ සම්පූර්ණ වලල්ලක් හදලා. ඒක තමයි අපි හැමෝම දන්න රූපය. ඔව් ඒත්තර වීඩියෝ එකේ පැහැදිලි කරනවා වගේ ඒක විතරක් නෙවෙයි. ඒ ඇතුළෙත් තව දේවල් තියෙනවා. මොනවද ඒ? අර සාසන් වලලට ඇතුලෙන් තව පොඩි ගල් జాතියකින් හදපු වලල්ලක්. සමහර විට වලු දෙකක් තියෙනවා. ඒවට කියන්නේ නිල් ගල් කියලා. නිල් ගල්. ඒ කියන්නේ පාට නිල් පාටද? එහෙමම නෑ. සමහර ඒවායේ පොඩි නිල් පැහැයක් තියෙනොත් එත්තුනාම. ඒත් සාමාන්‍යයෙන් ටිකක් අඳුරු පාටයි සාසන් ගල් තරම් ලොකුන ටොන් 2 ඉඳන් 5ට විතර බර ඒවා. හරි. ඊටත් ඇතුලේ? ඊටත් ඇතුලෙන් තියෙනවා අශ්ව ලාඩමක හැඩයට හදපු සැකසුම් වගේක්. ඒ කියන්නේ හිටවපු ගල් දෙකක් උඩ තව එකක් තිරස්ව තියලා. ඒවට තමයි ට්‍රයිලතොන් කියන්නේ. ට්‍රයිලතොන්. ගල් තුනේ සැකසුම්. හරියටම. ඒවා 5ක් තියෙනවා. ස්ටෝන්හෙන්ජ් එකේ උසම බරම ගල් තියෙන එතන. සමහර ඒවා ටොන් 50ක් පනිනවා. ටොන් 50ක් අම්මෝ. ඔව්. මේ ඔක්කොම වටේට තමයි අර මුලින්ම හදපු පස්කණ්ඩියයි වටේට හාරපු අගලයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොම එක සැරේ හදපු දෙයක් මේ වගේ නේද? ඔය කිව්වා වගේ අර පස්කණ්ඩිය මුලින් හදලා ඊට පස්සේ ගල් ගෙනත් හරියටම හරි. මේක එක රැයකින් වුණ දෙයක් නෙවෙයි. අදියර ගොඩක් තියෙනවා. අඩුම තරමේ අවුරුදු 5500ක්වත් ගිහින් තියෙනවා සම්පූර්ණ වෙන්න. අවුරුදු 5500ක්. ඔව්. පරණම වැඩ කොටස වෙන්නේ අර වටේ තියෙන අගලයි පස්කණ්ඩියයි. ඒක ක්‍රිස්තු පූර්ව 3800 ඇදි විතර. ඒ කියන්නේ අද ඉඳන් අවුරුදු 5000කටත් එහා. ඒ කාලේ ගල් තිබිලම නෑ. ගල් තිබිලා නෑ ඒ අදියරේදී. සමහර විට ලී කණු වලල්ලක් වගේ තියෙන්න ඇති කියලා හිතනවා. ඒක මොකක් හරි ආගමික කටයුත්තකට නැත්නම් මිනිස්සු එකතු වෙන තැනක් විදිහට පාවිච්චි කරන්න ඇති මුලින්ම. ඊට පස්සේ තමයි ගල් එන්නේ. ඔව් ඊට අවුරුදු 100 ගානකට පස්සේ. ක්‍රමයෙන් තමයි අර නිල් ගලුයි පස්සේ සාසන් ගලුයි එකතු වෙන්නේ. එතකොට අර ලොකුම ප්‍රශ්නේ කවුද මේක හදුවේ? මේ වගේ දෙයක් කරන්න පුළුවන් මිනිස්සු කවුද? වීඩියෝ එකේ ගැන මොනවද කියන්නේ? ඒක තමයි ටිකක් සංකීර්ණ. මොකද එකම කණ්ඩායමක් කියලා කියන්න බෑ. මේක પરම්පරා ගානක් තිස්සේ විවිධ මිනිස්සු එකතු වෙලා කරපු දෙයක් නේ. හරි. ඒත් පුරාවිද්‍යාඥයෝ යම් අදහසක් ගොඩනගාගෙන ඉන්නවා. අර මුල්ම අදියර අගලයි පස්කණ්ඩියයි හදුවේ වින්මිල් හිල් මිනිස්සු කියලා කියනවා. වින්මිල් හිල්. ඔව්. ඒ නව ශිලා යුගයේ මුල් කාලේ හිටපු ගොවියෝ. ඒගොල්ලෝ ඒ කාලේ ලොකු වටකුරු පස්බැමි පොදුවේ මිනිස්සු වලලන දිගසොහොන් ගොඩැලි එහෙම හදපු අය. එයාලා තමයි මේ තැන මුලින්ම සලකුණු කළේ කියලා හිතන්න පුළුවන්. හරි. ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 2500 විතර එතකොට එනවා බීකර් මිනිස්සුන්ගේ බලපෑම. ඩීකර්. ඒ නම කොහෙන්ද? එයාලා පාවිච්චි කරපු විශේෂ හැඩයක් තියෙන මැටි බදුන් වගේක් තිබුණා බීකර්ස් කියලා. ඒකෙන් තමයි ඒ නම ඇවිත් තින්නේ. මේ අය යුරෝපෙන් බ්‍රිතාන්‍යයට ආපු අය වෙන්න ඇති. ලෝහ පාවිච්චිත යාලත් එක්ක ආවා කියලා හිතනවා. එතකොට එයාලද ගල් ගනාවේ? සමහර විට අර නිල්ගල් මුලින්ම ගෙන්නේ යාලා දායක වෙන්න ඇති. ඒ වගේම ස්ටෝන්හෙන්ජ් වටේ තව රෝම් සොහොන් ගොඩලි හදන්නත් යාලා සම්බන්ධයි කියලා හිතනවා. හැබැයි අර ටන් ගණන් බර සාසන් ගල් ඒව හදලා හිටවපු එකටත් එයාලමද වග කියන්න ඕනේ. අන්න ඒකට නම් බහුදුරත වග කියන්න ඕනේ ඊට පස්සේ ආපු කට්ටියක්. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 2500න් පස්සේ
ලෝකඩ යුගයේ බලවත් වෙලා හිටපු වෙසෙක්ස් සංස්කෘතියට සම්බන්ධ අය. වෙසෙක්ස් සංස්කෘතිය. ඔව්. ඒ අය දකූ යුම්බලන්තේ ඒ කාලේ හිටපු ප්‍රභූපන්තියක්. හොඳ වෙලෙන්දෝ. ලෝකඩ වලින් ආයුධ ආභරණ හදන්න දක්ෂයි. ප්‍රවාහනය ගැන දියුණු දැනුමක් තිබිලා තියෙනවා. අර බුලට් පොයින්ට් හිස්ටරි එකේ කියන විදිහට මේ සාසන්ගල් මෙච්චර නිවරදිව කපලා ගෙනල්ලා හිටවන්න ඕන කරන මිනිස්සු සල්ලි බලය ඒ ඔක්කොම තිබුණේ මේ වෙසෙක්ස් ප්‍රභූන්ට වෙන්නේ නැති. ඒකින් පේනවනේ ඒ කාලේ සමාජය කොච්චර සංවිධානාත්මකද කියලා. ඇත්තම හරි. එතකොට අපි යමු අර පුදුම හිතනම කාරණේට. මේ ගල් ගෙනාපු එක. අර නිල් ගල් ටොන් 4-5ක් බර ඒවා. වේල්සේ ප්‍රසලි කඳු කරේ ඉඳන් සතපුම් 180ක්. ඕ 180කටත් වඩා දුරක්. කොහොමද ගෙනාවේ වගේම අර සාසන්ගල් ටොන් 5ක් විතර බර ඒවා සතපුම් 19ක් දුරින් ඒ කාලේ දොඹ කර තිබ්බ නෑනේ. ඒක තමයි ලොකුම අභිරහස. තාමත් 100% කරපෙන්න බෑ කොහොමද කරේ කියලා. ඒත් පරීක්ෂණ වලින් අර පරිවේක්ෂණාත්මක පුරාවිද්‍යාවෙන් එහෙනම් යම් අදහසක් තියෙනවා. මොන වගේද? ලී කොටන් ඒ කියන්නේ රෝලර්ස් වගේ පාවිච්චි කරලා ලොකු ලණු වලින් විශාල පිරිසක් එකතු වෙලා අදින්න නැති. බිම දිගේ. ඔව් බිම දිගේ. අර නිල් ගල් වලට නම් සමහර විට මුහුදු පාරවල් ගංගා පාරවල් එහෙමත් පාවිච්චි කරන්න ඇති. ඒ කියන්නේ පෝරු වල පටවගෙන ඒත් ඒක හිතා ගන්න බැරි තරම් අමාරු වැඩක් වෙන්නේ නැති. අවුරුදු ගාණක් යන්නේ නැති. සාසන්ගල් ගොඩ බිමෙන්ම වෙන්නේ නැති නේද? ඕ ඒව ගොඩ බිමෙන් අදින්න නැති. සමහර විට ලීපිලි වගේ දාලා ඒවට තෙල් වගේ දෙයක් ගාලා ලිස්සන්න සලස්වලා අදින්න නැති. ඒකට කොච්චර මිනිස්සු ඕන වෙන්නේ නැතිද? 100 ගාණක්. සමහර විට දහස් ගාණක්. හරි. ගල් ගෙනාවා. ඊට පස්සේ මේවා මෙච්චර නිවැරදිව හිටවලා උඩින් තවත් ගල් තියලා ඒක අධිකම් වැඩක් නෙමෙයිනේ. අනිවාර්යයෙන්ම. ඒක තමයි අනිත් පුදුමේ. ගල් ගෙනාව විතරක් නෙවෙයි ඒවා හරියට කපලා මතු පිට සිනින්දු කරලා. හැඩ කරලා තියෙන්නේ. ඔව්. එකිනෙකට සෙට් වෙන විදියට හදලා තියෙනවා. අර හිටවපු ගල් උඩ අනිත් ගල් තියන්න ලී වැඩවල පාවිච්චි කරන මෝටිස් සහ ටෙනන් කියලා ක්‍රමයක් තියෙනවා. අර එක එක නිර්මක් හදලා අනිත් එක ඒක බහින හෙලක් හදන එක. අනුව වගේ ක්‍රමක් යොදාගෙන තියෙනවා. ඒ කියන්නේ නිකන් ගල් උඩ ගල් තිබ්බ නෙවෙයි හරියට හයි වෙන්න හදලා. එහිමයි. ඒ විතරක් නෙමේ මේ ගල් තියලා තියෙන දිශාවත් හරි විශේෂයි. ඒ කොහොමද? ප්‍රධාන අක්ෂය, ඒ කියන්නේ මැදින් යන රේඛාව හරියටම යොමු වෙලා තියෙන්නේ ගිම්හාන සූර්ය නිවෘත්ති දවසේ. ඒ කියන්නේ අවුරුද්දේ දිගම දවසේ හිරු උදා වෙන පැත්තට. ඒ වගේම ශීත සූර්ය නිවෘත්තිය දවසේ. ඒ කියන්නේ කෙටිම දවසේ හිරු බහින පැත්තටත් සම්බන්ධකම් තියෙනවා. ඒ කියන්නේ නිකන් අහම්බයක් නෙවෙයි. කොහෙත්ම නෑ. ඒකෙන් පැහැදිලි එයාලට අහස ගැන, ඉර යන විදිහ ගැන, ඍතු වෙනස් වෙන හැටි ගැන හොඳ නිරීක්ෂණයක් දැනුමක් තිබුණා කියලා. විච්චර මහන්සියක් මෙච්චර දැනුමක් මේ හැමදේම එකතු කරලා ස්ටෝන්හෙන්ජ් හැදුවේ. ඇයි? මොකද්ද මේකේ අරමුණ? ඒකට උත්තරයක් තියෙනවද? අන්න ඒක තමයි අමාරුම ප්‍රශ්නේ. ඒකම උත්තරයක් නෑ. එක මත තියෙනවා. හැම එකටම වගේ සාක්ෂි ටිකක් තියෙනවා. අර වීඩියෝ එකෙත් ඔය ප්‍රධාන මත කීපයක් ගැන කතා කරනවා. මොනවද ප්‍රධාන මත? එකක් තමයි මේක තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයක් නැත්නම් දිනදර්ශනයක් වගේ පාවිච්චි කළා කියන එක. අර ඉර උදා වෙන බහින එකත් එක්ක තියෙන සම්බන්ධය නිසා. සිරුතු මාරු වෙන එක වැදගත් දවස් දැනගන්න. ඔව්. කෘෂිකර්මයට උත්සවවලට වැදගත්තර දවස් තීරණය කරන්න මේක උදව් වෙන්න ඇති. තව මොනවද හිතන්නේ? තව ප්‍රබල මතයක් තමයි මේක ලෙඩ සුව කරන තැනක්. ඒ කියන්නේ සුව කිරීමේ මධ්‍යස්ථානයක් වුණා කියන එක. ලෙඩ සුව කරන. ඒ කොහොමද? ඒක විශේෂයෙන් සම්බන්ධ වෙන්නේ අර නිල් ගල් එක්ක. වේල්සෙන් ගෙනාපු. අර ටොන් ගානක් බර සතපුම් 180ක් ගෙනාපු ගල්. ඔව්. ඒ ගල්වලට මොකක් හරි විශේෂ බලයක්, සුව කිරීමේ බලයක් තියෙනවා කියලා ඒ කාලේ මිනිස්සු විශ්වාස කරන්නේ ඇති. ඒ නිසා වෙන්නේ නැති මච්චර දුරක් අරන් ආවේ. ඉතින් මිනිස්සු ලෙඩ සුව කරගන්න මෙතනට ආවද? එහෙම වෙන්න පුළුවන් කියලා මේ මතෙන් කියවෙනවා. සමහර විට දුර බෑහෙරින්දන් පවා වන්දනාවේ වගේ ඇවිත් ලෙඩ සුව කරගන්න උත්සාහ කරන්නේ ඇති. ඒකට මොන හරි සාක්ෂි තියනවද? ඔව් ටිකක් තියෙනවා. ස්ටෝන්හෙන්ජ් හරියෙන් හම්බ වෙච්ච මිනිස් ඇටසැකිලි වගේක් පරීක්ෂා කරද්දී ඒවායේ ගොඩක දරුණු ලෙඩ රෝග, එමෙ නැත්නම් සුව වෙලා නැති තුවාල, ඇට බිඳින් වගේ දේවල් වල ලකුණු තියෙනවා. ඒ කියන්නේ ලෙඩ වෙච්ච අය මෙතනට ඇවිත් තියලා. එහෙම හිතන්න පුළුවන්. තව දෙයක් තමයි සමහර ඇටසැකිලි අයිති අය මේ ප්‍රදේශයේම නෙවෙයි දුර පළාත් වලින් ආපු අය කියලා හොයාගෙන තිනවා. අර සමස්ථානික විශ්ලේෂණයෙන් ඒ කියන්නේ අන්තිම බලාපොරොත්තුවට වගේ නැති. වෙන්න පුළුවන්. තව අරමුණක් තියෙන්න බැරිද? ආගමික වගේ? අනිවාර්යයෙන්ම. ඒකත් හරිම ප්‍රබල මතයක්. මේක ආගමික වතාවත් කරපු ලොකු උත්සව පවත්වපු මධ්‍යස්ථානයක් වෙන්න ඇති. මොනවද ඒකට හේතුව?
අර අහසත් එක්ක තියෙන සම්බන්ධය, ඒ වගේම මේ ස්ටෝන්හෙන්ජ් වටේට තියෙන අති විශාල සොහොන් ගොඩලි ප්‍රමාණය. සමහර ඒවා ස්ටෝන්හෙන්ජ් හදන්නත් කලින් ඉඳන් තියෙනවා. සොහොන් ගොඩැලි එංගනේ මිනිස්සු වලලපුතෙන්. ඔව්. ඒකෙන් පේනවා මේ මුළු ප්‍රදේශයම හරිම වැදගත් ආධ්‍යාත්මික තැනක් විදිහට සලකලා තියෙනවා කියලා. සමහර විට මුතුන් මිත්තන් වන්දනා කරන, දෙවිවරුන්ට පූජා පවත්වන්න, නැත්තම් ප්‍රභූවරුන්ගේ අවමංගල්‍ය කටයුතු කරංග. ඒ ඔක්කොම වෙන්න පුරුව. ඒත් හරියටම මොන වගේ විශ්වාසද, මොන දෙවිවරුන්ද, මොන වගේ චාරිත්‍රද තිබුණේ කියලා අපිට ලියවිල නැති නිසා කියන්න අමාරුයි. මේ වගේ රහස් ගොලක් තියෙන නිසා කතා හැදෙන එක අහන්න දෙයක් නෙවෙයිනේ. අර මර්ලින් ගැන කතාවක් තියෙනව නේද? ඔව් ඔව්. ඒක තමයි ප්‍රසිද්ධම කතාව, මර්ලින් මායාකාරයා ගැන. ඒක කොහොමද වෙන්නේ? ඒක එන්නේ අර 12 වෙනි සියවසේ ලියවුණු පොතකින්. ජෙෆ්රි ඔෆ් මොන්මූත් කියලා කෙනෙක් ලියපු. දැන් අපි දන්නවා ඒක ඉතිහාස පොතකට වඩා කතන්දර පොතක් කියලා. ඉතින් ඒ කතාවේ හැටියට කතාවේ හැටියට ස්ටෝන්හෙන්ජ් වල ගල් මුලින්ම තිබිලා තියෙන්නේ අයර්ලන්තේ. යෝධයන්ගේ නැටුම කියලා තැනක. යෝධයෝ ගෙනාපු ගල්. ඔව්, යෝධයෝ අප්‍රිකාවෙන් ගෙනත් අයර්ලන්තේ තියලා ඒ ගල් වලට ලෙඩ සුව කරන්න පුළුවන් මායා බලයක් තිබිලා තේනවා. හරි. පස්සේ කාලෙක බ්‍රිතාන්‍යයේ ඕරේලියස් ඇම්බ්‍රෝසියස් කියලා රජ කෙනෙක් ඉඳලා සැක්සන්ලත් එක්ක සටන් කරලා මැරිච්ච යාගේ වංශාධිපතියෝ 400 ගානකට ස්මාරකයක් හදන්න ඕන වෙලා. එතකොට තමයි මර්ලින් එන්නේ. ඔව්, රජුරුවන්ගේ උපදේශක මර්ලින් තමයි කියන්නේ අර අයර්ලන්තේ තියෙන මායා ගල් ගේමු කියලා. ඉතින් මර්ලින් එයාගේ මායාවෙන් අනිත් ඇගේ උදව්වෙන් අයර්ලන්තේ හමුදාව පරද්දලා ඒ ගල් නැව්වල පටවගෙන ඇවිත් සෝස්බරි තැන්න හිටවුණා. හරියටම ස්ටෝන්හෙන්ජ් හැදුවා කියලායි ඒ කතාවේ කියන්නේ. හරිම රසවත්. ඒ කියන්නේ ඒ කාලේ ඉන්නන්ම මිනිස්සු හිතලා තියනා මේකේ මොකක් හරි අසාමාන්‍ය දෙයක් තියෙනා කියලා. අර ලෙඩ සුව කරන එකත් මේ කතාවට සම්බන්ධයි වගේ. ඔව්. අර නිල්ගල් වල තියෙන සුව කිරීමේ බලය නිසාම තමයි ගෙනාවේ කියන එකත් ඒ කතාවේ තියෙනවා. ලෝකේ වටම මිනිස්සු ලෙඩ හොඳ කරගන්න මෙතනට ආවා කියලාත් කියනවා. පුදුම දෙයකේනේ අර පුරාවිද්‍යා සාක්ෂියයි මේ කතාවයි අතර පොඩි සම්බන්ධයක් තියෙනවා නේද? ඔව්. අර ලෙඩ වෙච්ච, තුවාල වෙච්ච ඇටසැකිලි හම්බෙන එකයි මේ සුව කිරීමේ කතාවයි අතර පොඩි ගැළපීමක් තියෙනවා. ඒකෙන් මේ තැනට තවත් අභිරහසක් එකතු වෙනවා. කාලයත් එක්ක මොකද වුනේ ස්ටෝන්හෙන්ජ් වලද? රෝමවරු වෙනකොටත් මේක වැදගත් තැනක්ද? රෝමවරු බ්‍රිතාන්‍යයට එනකොට, ඒ කියන්නේ ක්‍රිස්තිය පළවෙනි සියවසේ විතර ස්ටෝන්හෙන්ජ් කියන්නේ ඒ වෙනකොටත් අවුරුදු 10 ගාණක් පරණ තැනක් පෞරාණික වෙලා. අබලන් වෙලාද තිබුණේ. සමහර විට මුල් අරමුණ නැති වෙලා ගල් එහෙම කඩන් වැටෙමින් තියෙන්නේ නැති. ඒත් රෝමවරුත් මේක ගැන උනන්දු වෙලා තියෙනවා. එයාලගේ කාසී බඩුමුට්ටු එහෙම හම්බ වෙලා තියෙනවා වටින්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අමතක වෙලා තිබිලා නැහැ. ඒ නිසා වෙන්නේ නැති අර මර්ලින් කතාව වගේ ඒවා දිගටම පැවතුනේ. වෙන්නේ නැති. මේක කියන්නේ මුලින්ම හරියට හොයාලා බලලා තියෙන්නේ කවද විතරද? වාර්තා වෙන විදිහට නම් ටිකක් ක්‍රමානුකූලව හොයලා තියෙන්නේ 17 වෙනි සියවසේ. 1660 ගණන් වල ජෝන් ඕබ්‍රි කියලා පුරාවස්තු ගැන උනන්දු කෙනෙක්. එයා මොනවද හොයාගත්තේ? එයා තමයි මුලින්ම මේකේ සැලස්මක් ඇඳලා හරියට නිරීක්ෂණ ලියලා තියෙන්නේ. ඒක ලොකු දෙයක්. හැබැයි එයා හිතුවේ වැරදිට. එයා හිතුවා මේක හැදුවේ ඊට පස්සේ ආපු කෙල්ට්වරු. අර ඩ්‍රූයිඩ් පූජකයෝ එයාලගේ පන්සලක් වගේ කියලා. ඒත් අපි දන්නවා දැන් ඒක ඊට වඩා පරණයි කියලා. ඔව්, අවුරුදු 10 ගාණක් පරණයි. ඒත් ඕබ්‍රිගේ වැඩේ වැදගත්. මොකද ඒකෙන් තමයි මේක විද්‍යාත්මකව අධ්‍යයනය කරන එක පටන් ගත්තේ. ඊට පස්සේ ගොඩක් පරිවේෂණ වෙන්නේ නැති. ඔව්, විශේෂයෙන්ම 20 වෙනි සියවස්වල විශාල කැණීම් කරලා තියෙනවා. අලුත් තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා. අර රේඩියෝ කාබන් කාල නිර්ණය වගේ ඒවා. ඔව්, ඒකෙන් තමයි හරියටම කාලවකවානු දැනගත්තේ. ඒ වගේම අර පොළව හාරන්නේ නැතුව යට බලන GPR, ඒ කියන්නේ භූගත රේඩාර්. ඒකෙන් මොකද උනේ? ඒකෙන් ස්ටෝන්හෙන්ජ් වටේට අපි කලින් දැනගෙන හිටියේ නැති තව ස්මාරක, වලවල්, පාරවල් වගේ දේවල් හුඟක් හොයාගත්තා. ඒකෙන් පේනවා මේක තවත් විශාල සංකීර්ණයක කොටසක් කියලා. ඉතින් දැන් පැහැදිලි මේක එකපාර හදපු දෙයක් නෙවෙයි, අවුරුදු 5000ක් තිස්සේ හැදිච්ච ගොඩක් සංකීර්ණ තනක් කියලා. හරියටම. හරි. එතකොට මේ හැමදේම එකතු කරලා බලුවම මේ සියවස් ගානක පරිශ්‍රණ, අලුත් සොයා ගැනීම, මේවෙන් ස්ටෝන්හෙන්ජ් අපිට මොනවද උගන්වන්නේ? අදට මේකේ තියෙන වැදගත්කම මොකක්ද? එකක් තමයි අර ප්‍රාගෛතිහාසික මිනිස්සු කියන්නේ ලියන්න කියවන්න කලින් හිටපු අය ගැන අපි හිතාගෙන හිටපු සරල අදහස් වෙනස් කරනවා. නිකන් ගල් ආයුධ විතරක් තිබ්බයි ලෙවෙයි කියන එක.
ඔව්. එයාලට තිබ්බ ඉංජිනේරු හැකියාව, අර අහස ගැන තිබ්බ දැනුම, මේ වගේ ලොකු වැඩක් කරන්න මිනිස්සු එකතු කරගන්න, සැලසුම් කරන්න තිබ්බ හැකියාව. ඒක පුදුමයි. ඒකෙන් පේනවා එයාලගේ සමාජය කොච්චර දියුණුද කියලා. ඒ වගේම පුරාවිද්‍යාවටත් මේක වැදගත් වෙන්න ඇති නේද? අනිවාර්යෙන්ම. මේක තියෙන අභිරහස් නිසාම ඒ ගැන හොයන්න අලුත් ක්‍රම, අලුත් තාක්ෂණීය දියුණු වෙලා තියෙනවා. ස්ටෝන්හෙන්ජ් දියුණු ගන්න කරන උත්සාහය පුරාවිද්‍යාව දියුණු කරන්න උදව් වෙලා තියෙනවා. විද්‍යාත්මක පැත්ත ඇරුණම සංස්කෘතික පැත්තෙන් ගත්තොත් ස්ටෝන්හෙන්ජ් කියන මේ අද බ්‍රිතාන්‍යයේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම උරුමයක්. හරිම බලවත් සංකේතයක්. ඒකනේ යුනෙස්කෝ ලෝක උරුමයක් වෙලා තියෙන්නේ. ඔව් 1986 ඉඳන් අවුරුද්දකට මිලියන ගාණක් මිනිස්සු මේක බලන්න එනවා. ඒක අතීත මිනිසුන්ගේ හැකියාවට තියෙන සදාතනික ස්මාරකයක් වගේ. ස්ටෝන්හෙන්ජ් ඇත්තටම අභිරහසකින් පටන් ගන්න කතා මතවාද ගොඩක් මැදින් ඇවිත් අදටත් අපිව පුදුම කරන තරක්. ඒ ගල්, ඒ මිනිස්සු, ඒ අරමුණු, ඒ ඔක්කොම තාමත් හිතා ගන්න අමාරුයි. අවසාන වශයෙන් මට හිතෙන දෙයක් තමයි අර වීඩියෝ එකේ අපේ කතාවේ දෙකෙන්ම මතුවුණු දෙයක් මේක හදන්න කොච්චර මිනිස්සු එකතු වෙලා වැඩ කරන්න ඇත්තේ. පරම්පරා ගානක් තිස්සේ. ඔව්. දහස් ගණක් මිනිස්සුන්ගේ මහන්සිය, කාලය, සම්පත් මේ හැමදේම එකතු කරන්ඩ ඒ මිනිස්සුන් මේක අරමුණකට ගන්න එයාලට මොන වගේ සමාජයක්, මොන වගේ විශ්වාස පද්ධතියක් තියෙන්නේ නැත්ද? ඒ සාමූහික ශක්තිය ගැන නේද? ඒක ගැන හිතන්න වකිනවා. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වුණ සමාජ ක්‍රමය ගැන ස්ටෝන්හෙන්ජ් අපිට නිහඬව මොනවද කියන්නේ කියන. ස්ටෝන්හෙන්ජ් කතාව ඒකේ තියෙන රහස් වගේම ඒකේ නෙලිය තියෙන අපේ මුතුන් මිත්තන්ගේ දක්ෂකම, අදිෂ්ඨානය ඒක ඇත්තටම පුදුමයි. අද අපිත් එක්ක මේ ගැන කතා කරන්න එකතු වුණාට බොහොම ස්තුතියි. ස්තුතියි.